සම්මා සම්බුදු සරණයි. බෞද්ධ රූපවාහිනී නාලිකාව සහ බෞද්ධ ගුවන්විදුලිය සමග සම්බන්ධව සිටින සුපින්වත් ඔබට බෞද්ධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධුර්යයේ තවත් අපූර්වතම මොහොතක් නැවුම් වැඩසටහනක් තුලින් හැඩගන්වා ඔබට ගෙනෙන්නට ප්‍රවේශයක් සනිටුහන් කරන්නටයි මගේ මේ සූදානම. මා ඉන්දික පතිරණ. චිත්‍ර කලාව තුලින් බුදුදහම යන්නයි අද අපේ වැඩසටහනේ ප්‍රස්තුතය බවට පත්වෙන්නේ. ඉතින් මේ සොඳුරු වැඩසටහන මා ඔබට තිලින කරන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ පින් බිමක හිඳගෙනයි. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි. මේ තමයි අපේ ජාතියේ ප්‍රෞಢ වූ බැඳීමේ ශක්තිමත් සංකේතය. මා මේ මොහොතේ රැඳී සිටින්නේ ඒ සියල්ලෙන් අනූන වූ අතිශය සුන්දර පරිසරයකයි. ස්ථානයේ පිළිබඳව හරියටම සඳහන් කරනවා නම් ඉබ්බගමුව රවිඳු තමර ධර්මනිකේතනයේ වශයෙන් මේ ස්ථානය මට හඳුන්වන්නට පුළුවන්. ශාසන සෝබන කීර්ති ප්‍රසාදිනී කායික හා ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය රවීන්ද්‍ර සතරසිංහ මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේතුමා සේවය කරන්නේ. එතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි මේ මනරම් වූ ස්ථානය ගොඩනගා තිබෙන්නේ. චිත්‍ර කලාව තුළින් බුදුදහම මේ ප්‍රස්තුතයේ සමග මුසු සුසම්වාදය ඉදිරියට අරගෙන යන්නට මා ආරාධනා කරනවා මාත් සමග එකතු වන්නට බොයවලාන බෝධිරුක්කාරාම විහාරාධිකාරී අවසරයි පූජ්‍යපාද හීනටිගල ඉන්ද්‍රවංශ අපේ හාමුදුරුවන් වහන්සේට. ඉතින් එහෙමනම් අවසරයි අපේ හාමුදුරුවනේ මේ සංවාදයට මුල පුරන්නට. මම මේ ආකාරයට ප්‍රවිෂ්ටයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරනේ. චිත්‍ර කලාව කියන්නේ මම හිතන්නේ විශ්ව භාෂාවක්. ඉතින් මේ විශ්ව භාෂාවේ විහිදී ගිය කොටස් රාශියක් තියෙනවා. ඉතින් මේ කොටස් අතර තංක චිත්‍ර කලාව අතිශයින් වැදගත් වෙනවා. ඔබ වහන්සේ දන්නවද තංක චිත්‍ර කලාව පිළිබඳව අපේ හාමුදුරනේ? අවසරයි. තෙරුවන් සරණයි. ඔබතුමාගේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ටයක් ගන්න කලින් ලෝකයේ පහළ වෙච්ච සුපිරිතම කලාකාරයා එමන් නැත්තම් විශිෂ්ටතම කලාකරුවා කවුද කියන ප්‍රශ්නයට උත්තරයක් වශයෙන් මා මේ මොහොතේ ප්‍රකාශ කළොතින් ඒ අන් කවරෙක්වත් නෙමේ අපේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. උන්වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබාගෙන උන්වහන්සේ ඉස්සෙල්ලාම ලෝකයාට සක්වලට දේශනා කරනවා බුද්ධ උදාන වාක්‍යයක්. අනේක ಜಾති සංසාරං. උන්වහන්සේ සංසාරයක් පුරාවට සාර අසංකේය කල්පලක්ෂයක් පුරාවට බුද්ධ බෝධිය ප්‍රාර්ථනා කරමින් විනි දුක් ගැහැට සහ එය සාක්ෂාත් කර ගැනීමෙන් තමන්ගේ හිත ඇතුළාන්තයේ ඉපදුනා වූ කලාකාමී, निराமிස වූ කලාකාමී හැඟීම සක්වල තලයේ වාසය කරන්නා වූ සත්වයාට ඒ ආකාරයෙන් ප්‍රකාශයට පත් කරා. උන්වහන්සේගේ ආධ්‍යාත්මික කලාලෝකය සර්වඥතා ඥානයෙන් ආලෝකවත් වුණා. ඒ ආකාරයෙන් බලන කල කලාකරුවෙක් කියලා කියන්නේ සංවේදී පුද්ගලයෙක්. කලාකරුවාට තන පියල්ලට වැටෙන පිනිබින්දුවක් තමන්ගේ ඇතුළාන්තයට ස්පර්ශ කරගැනීමේ හැකියාවක්, සංවේදීත්වයක් තිබෙනවා. චිත්‍රයක් අඳින එක හැමෝටම කරන්න බැරි දෙයක්. පින්සලක් අතට හුරු කරගන්න, පාට තෝරගන්න, එය සුදු දවල පත්‍රිකාවක් කරහා දිය කර අපූර්ව නිර්මාණයක් හදන්න, එහෙම නැත්නම් භාව ප්‍රකාශයක් මගින් ලෝකයට එය පරිත්‍යාග කරන්න, ලෝකයට එය Tamanගේ හැඟීම ප්‍රකාශ කරන්න ඇතුළාන්තයේ නිවීමක් අවශ්‍යයි. ඇතුළාන්තයේ සංවරකමක්, ඇතුළාන්තයේ ආත්මික සමාධියක් අවශ්‍යයි. නමුත් ඉන් එහාට කලාකරුවාගෙන් ඔබට ගොස් භික්ෂු ජීවිතයක් කොහොමද කලාවක් කරහා කැප කරගන්නේ? අතීතයේ හිටියා අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන යුගයක වංගීස කියලා මහරහතන් වහන්සේ නමක්. මේ වංගීස මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ වඩින විට උන්වහන්සේගේ හිතේ ඇති වුණා වූ බුද්ධාලම්බන ප්‍රීතිය, බුද්ධ ගෞරවය, භාග්‍යවතුන් වහන්සේ ඇති ආදරය Tamanගේ හිතේ හටගත්තා වූ කලාකාමී හැඟීම් වලින් කවියෙන් ප්‍රකාශයට පත් කරා. මහරහතන් වහන්සේ නමක් කවි ගායනා කරනවා. ඒ වගේම චිත්‍ර කලාව කියලා කියන්නේ භාව සංවේදී කරන, එමන් නැත්නම් හැඟීම් පාලනය කරන, චිත්ත සමාධියක් ඇති කරන එක්තරා මාධ්‍යයක්. මෙන්න මේ මාධ්‍ය උපයෝගී කරගනිමින් ඔබතුමා මගෙන් කලින් ඇහුවා තංක කලාව කියලා කියන්නේ කුමක්ද? තංක කලාව, තංක ශෛලිය කියලා කියන්නේ ටිබෙටේ වෙසෙන හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලා නිරන්තරයෙන් ගත කරන්නේ හුදකලා ජීවිත.
ස්වයං ආධ්‍යාත්මික සෝයක් සොයායමින් ස්වයං සමාධියකටපත් වෙන්න ආත්මීය ලෝකයක් කරහා නිර්වාණය තරණය කරන්න උන්වහන්සේලා නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඒ නිසා උන්වහන්සේලා තමන්ගේ කුටිවල වැඩි කාලයක් තනියම ගත කළා. ඒ තමන්ගේ ඇතුළාන්තය භාවනාව තුලින් සමාධිය තුලින් ස්පර්ශ කරමින් ඉන් උද්දීපනය වන්නා වූ හැඟීම් තිරිතුඩක් කරහා තමන්ගේ බිත්තිවල එහෙම නැත්නම් ඒ භාවනා කුටිවල ප්‍රකාශිත මාධ්‍යයක් වශයෙන් වර්ණ රේඛා හරහා ගොඩනැගීම තමයි තංක කලාව කියලා කියන්නේ. නමුත් ඉන් එහාටත් ගොස් තංක ශෛලිය කියලා කියන්නේ උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ශක්තියක්, ආධ්‍යාත්මික බලයේ එක්තරා ප්‍රභේදයක්. මෙන්න මේ බලය තමන්ගේ විසින් තමන් ඇතුළාන්තයේ ගොඩනගාගත්තා වූ බලය මන බලන ඒකකයක් වශයෙන් උන්වහන්සේලා තංක කලාව ලෝකයට හඳුන්වා දුන්නා. නමුත් තංක කලාව ඒ ආකාරයෙන්ම මේ කලාව සමග සම්පර්ක කරන්නේ නැතුව ඉන් එහාට ගොස් ස්වයං ස්වාධීන සමාධිමත් චිත්‍රයක් තුලින් ධර්මය ලෝකයට ග්‍රහණය කරගන්න ආනන්දයෙන් අවබෝධයෙන් ප්‍රඥාවට චිත්‍රයෙන් දර්ශනයකට දර්ශනයෙන් ප්‍රඥාවකට බෞද්ධයා හෙවත් සමස්ත ලෝකයට දිගහැරීමක් වශයෙන් මා මේ චිත්‍ර කලාව අද මේ මොහොතේ බෞද්ධ නාලිකාව හරහත් අපේ ගෞරවනීය මහාචාර්යතුමාත් එකතු කරගෙන මේ උත්සාහය දරන්නේ එය ඔබට තිළින කරන්නයි. අපේ හැමතුරුනේ තංක චිත්‍ර කලාව මේක ඊටාත්ම සුන්දර ගමන් මාර්ගයක් බවට පත් වෙනවා. අපේ ආධ්‍යාත්මික වුණු සිතුවිලි වල සුසංවාදයේ ලෝට කියා පාන්නට තංක චිත්‍ර කලාව මා හිතනවා ඊටාත්ම සුන්දර තෝතැන්නක් බවට පත් වෙනවා. අවසරයි අපේ හැමතුරුනේ තංක චිත්‍ර කලාව පිළිබඳ ඔබ වහන්සේ ඊටාත්ම සුන්දර ප්‍රවේශයක් ගත්තා මේ සංවාදයට. ඉතින් මා හිතනවා අපේ ආධ්‍යාත්මික සුසංවාදය ලෝට ප්‍රකාශ කරන්නට තංක චිත්‍ර කලාව අතිශයින්ම සුපැහැදිලි මාවතක් බවට පත් වෙනවා. ඒ පිළිබඳව තමයි ඔබ වහන්සේ මෙතෙක් වෙලා අපත් සමග දොඩමළුනේ. එහෙමනම් ශාසන සෝබන කීර්ති ප්‍රසාදිනී කායික හා ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය රවීන්ද්‍ර සතරසිංහ මැතිතුමාට මා ඊළඟට ආරාධනා කරනවා. මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් අපේ ශ්‍රාවක පිරිස දැනුවත් කරන්නට කියා. ඉතාමත්ම ගෞරවයෙන්. May the Triple Gem bless you. If one describes about Tanka art, it is an art practiced by Mahayana bhikkhus. It is said to be a measure of degree of part of one's spiritual power. එහෙමනම් මේ සුසංවාදයේ සමග එකතු වෙලා සිටින ඔබට අප හැකියක්මනින් බලාපොරොත්තු වෙනවා මේ අපූර්වතම චිත්‍ර පිළිබඳව, මේ චිත්‍රවල යථාර්ථය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේත් සමග දොඩමළුවන්නට. එහෙමනම් මම මගේ දිනෙත් ඉදිරිපිට තිබෙනවා ඉතාමත්ම සුන්දර චිත්‍රයක්. මා බලාපොරොත්තු වෙනවා මේ චිත්‍ර පිළිබඳව ඉතාමත් ඉක්මනින් අපේ හාමුදුරන් වහන්සේගෙන් මේ චිත්‍රවල තිබෙන අන්තර්ගතයේ ආධ්‍යාත්මික ශක්තිය කොයි ආකාරයටද ලෝකයට දෙන්නට ඔබ වහන්සේ උත්සාහ කරන්න කියන මාතෘකාවට ප්‍රවිෂ්ඨ වන්නට මම බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරනේ මගේ දැස් ඉදිරිපිට තිබෙන සුන්දර චිත්‍රය පිළිබඳව තමයි මා දැන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහි මට දකින්නට ලැබෙන්නේ පාත්‍රයක් පමණයි. ඒ පාත්‍රයට පිටුපසින් තිබෙනවා මම හිතන්නේ මේ වැල් කිහිපයක් පසුබිමින් දකින්නට ලැබෙනවා. ඉතින් මේ චිත්‍රය තුළින් ඔබ වහන්සේ ඒ අරන් යන සිතුවිලි වල සුසංවාදය කොතරම් දුරකට ඔබ වහන්සේ අරන් යන්නට සමත් වෙනවද කියන එක අපේ ආමතුරුනේ අවසරයි මට දැනගන්න. ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න කලින් මාගේ අතින් ඇඳෙන්නා වූ මේ චිත්‍ර අඳින්න කලින් මා එක්තරා සුවිශේෂී ක්‍රියාවක් සිදු කළයි සෑම චිත්‍රයක්ම මා නිර්මාණය කළා තියෙන්නේ. ඒ තමයි චිත්‍රයක් අඳින්න කලින් පින්සල කැන්වසය අතට යා කර ගන්න කලින් භාවනා යෝගී ජීවිතයක් පැයකටත් ආසන්න කාල පරිච්ඡේදයක් පුරාවට සිදු කළයි මා මේ සියලු නිර්මාණ මේ වන විට නිර්මාණයක් වශයෙන් එළි දක්වලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්නයේ අන්තර්ගතයට ප්‍රවිෂ්ටයක් ලබා දෙමින් ලෝකයේ පහළ වෙච්ච සියලු ශාස්ත්‍රූවරුන් වහන්සේලා අතර සියලු දාර්ශනිකයන් අතර මෙතෙක් ලෝකයේ පහළ වුණා වූ
මේ කල්පයට පමණක් පහළ වෙන්නා වූ එකම ශාස්ත්‍රූවරයා, එකම ආගම් කතුවරයා, එකම දාර්ශනිකයා ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි ලෝක සත්වයාට අත්හැරීම ගැන දේශනාවක් කරේ. අන් සිල් දෙනාම යම්කිසි දෙයක් මත, පදනමක් මත අල්ලාගත්තා වූ ජීවිතයක්, අල්ලාගත්තා වූ ගැට ගහන්නා වූ සංසාරයක් පිළිබඳව අර්ථකථන ලබා දෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ශූන්‍යත්වයට ලං කරගන්නේ කොහොමද? තමන්ගේ ජීවිතය හිස් කරගෙන හිස් බව තුලින් නිර්වාණය සාක්ෂාත් කරගන්නේ කොහොමද? ගොඩ ගහන්නා වූ ජීවිතයක් වෙනුවට හිස් කරන්නා වූ ජීවිතයක් තුලින් විමුක්තියක් හොයාගන්නේ කොහොමද කියලා හරි අපූර්වට මීට වර්ෂ 2600කට මත්තෙන් උන්වහන්සේ දේශනා කරා. ඒ දේශනය අර්ථකථනයට ලක් කර ගනිමින් උන්වහන්සේගේ දේශනේ පුරාවටම දේශනා කරන්නේ ඔබ යම්කිසි සත්වයක් මේ සංසාරයෙන් අයින් වෙන්න නම් ඒ සත්වයා ඉස්සෙල්ලම කරන්න ඕන සංසාරය ආස්වාදය කරන්න ඕන. ඉන් අනතුරුව ඔබ ආස්වාදය කළා වූ සංසාරයෙහි ආදීනවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න, ඒ ආස්වාදිත සමාජයෙන් අයින් වෙලා ප්‍රෞජ්ජා ජීවිතයකට, එහෙමත් නැත්නම් උන්වහන්සේ දේශනා කළා වූ ආර්ය මාර්ගයකට එකතු වෙන්න ඕන. ඉන් අනතුරුව ආර්ය මාර්ගයේ රැඳී සිටමින් තමන් ආස්වාදය කළා වූ ලෝකයේහි ඇති ආදීනත්වය මෙනෙහි කරගනිමින් ඒ සත්වයා පරම නිබ්බාන තත්වයට, ශූන්‍යත්වයේ කරා ළඟා වීමට, එහෙමත් නැත්නම් සියලු කෙලෙසුන් නිස්සරණය කිරීමට සමත් වෙන යෝගාවචරයෙක්, ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මේ සිතුවමේ අන්තර්ගතය කුළු ගන්නලා තියෙන අන්නේ මාතෘකාව යටතේ භික්ෂුවගේ ජීවිතයේ වියුත්තේ පාත්‍රය සහ සිවුර පමණයි. උන්වහන්සේ භික්ෂුව සංකේතවත් කරනවා සුදු හංසයෙකුට, දවල හංස රාජයෙකුට. මේ හංස රාජයා දියෙන් කිරි වෙන් කරාගෙන නිදහස් අවකාශයේ හරි සැහැල්ලුවෙන් පියාසර කරනවා. මේ හංසයාට බර තියෙන්නේ පියාපත් දෙකේ පමණයි. හංසයා කියලා කියන්නේ භික්ෂුව. භික්ෂුවට යම්කිසි බරක් ඇතනම්, යම්කිසි බැඳීමක් ඇතනම් ඒ බැඳීම ලඝු වෙන්නේ සිවුර සහ පාත්‍රයට පමණයි. ඒ නිසා පින්වත්නි, මේ අන්තර්ගතයේ වශයෙන් අර්ථකථනය කරනවා පාත්‍රයක් දක්වලා සහ සිවුරක් සංකේතවත් වශයෙන් දක්වලා, ඉන් එහා පැත්තේ වැල් වශයෙන් එතීමක් මා සිත්තම් කළා. ඒ වැල් වශයෙන් මා දක්වලා තියෙන්නේ, සංකේතවත් කරලා තියෙන්නේ ව්‍යංගාර්ථයෙන් ඔබට දෘශ්‍ය මාධ්‍ය හරහා රේඛාවට ජීවයක් ලබා දෙමින් ප්‍රකාශ කරන්නේ යම්කිසි භික්ෂුවක්, යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් විමුක්ති මාර්ගයේ අවංකව විමුක්තියක් වෙනුවෙන් Tamanගේ සංසාරයේ ජීවිතයේ මරණය කැප කළා නම්, ඒ ආර්ය ශ්‍රාවකයා සිව්පසයට, එහෙමත් නැත්නම් ප්‍රත්‍යවලට ගිජු වුණොතින් භෞතික ලෝකයක් සමග නැවතත් ගනුදෙනු කරන්නට නිරාමිස ලෝකය අත්හැරියොතින්, සාමිසත්වය සහ නිරාමිසත්වය කලවම් කරගත්තොතින්, ඒ භික්ෂුවගේ, ඒ ආර්ය ශ්‍රාවකයාගේ, ඒ මොක්පුර වඳින්න යන උතුම් පුද්ගලයාගේ උත්තම ගමනත් මග වැළකෙන ආකාරයත් මං මුලා වී නැවතත් සංසාරින් සංසාරයට දුගතියට යන්න ගොස් අගතියට වැටෙන ආකාරය මේ සිත්තමාරහා ලෝකයට ප්‍රකාශ කරනවා. අපේ මහාචාර්යතුමනි, අපේ පූජනීය අපේ හාමුදුරන් වහන්සේ ඒ දේශනා කළපු ඒ අදහස් ටික ඔබතුමා කොයි ආකාරයටද දකින්නේ? This picture is titled as The Priesthood. This shows the life of a priest, which should be limited to the robe and the bowl. If wealth and praise embrace the robe and the bowl, he will deviate from the path to the Nibbana. අපේ හාමුදුරනේ, මම ඊළඟ සිතුවමට ඉතාමත්ම ඉක්මනින් යන්නට බලාපොරොත්තු වෙනවා. මට මේ සිතුවමින් දකින්නට ලැබෙන්නේ අපේ හාමුදුරනේ උණ පඳුරක් පමණයි. නමුත් චිත්‍රයේ මාතෘකාව බවට පත් වෙලා තියෙනවා සම අසම වෙනස කියලා. ඔබ වහන්සේ කොයි ආකාරයටද මේ සිතුවම ලෝකයට පරිත්‍යාග කරන්නේ ඔබ වහන්සේගේ සිතුවිලි වල සුසංවාදයත් සමග? මම ප්‍රශ්නයක් අහන ඔය ඇත්තන්ගෙන්. ඔබට පුළුවන්ද අහස කියවන්න? ඔබට පුළුවන්ද වැටෙන පිනි බිඳුවක් කියවන්න? ඔබට පුළුවන්ද වැටෙන වැස්සක් කියවන්න? ඔබට පුළුවන්ද හමා යන සුළඟ කියවන්න?
ඔබට පුළුවන් ද ගලා යන දියදහරක් සිතින් කියවන්න. එදා අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව අවධියේදී බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් අවසාන වරට මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා බුදු වෙන්න ඔන්න මෙන්න තියලා යසෝදරාවන් සමග විවාහ ප්‍රාප්ත වෙලා උන්වහන්සේ උයන් කෙලියට යනවා. උන්වහන්සේ චිත්‍ර 4ක් හරි අපූර්වට කියෙව්වා. උන්වහන්සේ චිත්‍ර 4ක් දැකලා ඒ දැකපු චිත්‍ර 4 හරි අපූර්වට කියවීමකට ලක් කළා. දැන් ඔබත් මමත් ඇතුළු සමස්තය නොයෙකුත් දර්ශන මේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය පතේ තප්පරයක් පාසා දකිනවා. ඒවා අපේ ඇස් දෙකට දර්ශනය කරගන්නවා. නමුත් පින්වත්නි, ඔබ මතක් නැවතී හිතා බලන්න. ඔබ ඒ දකින දර්ශන සිහියෙන් යුක්තව කියුවාද? එතන ප්‍රශ්නයක්. එදා අප මහ බෝසතාණන් වහන්සේ මහල්ලෙකුගේ දර්ශනයක් දැක්කා. ඒ මහල්ලාගේ සිතුවම මහල්ලාගේ චිත්‍රය හරි අපූර්වට නිවි සැනසෙල්ලේ කියවීමකට පාත්‍ර කරා. අවසානයේ මහල්ලාගේ සිතුවම දැකලා උන්වහන්සේ කියවීම අවසන් කළා. එහි අර්ථකථනයක් මහල්ලාට ලබා දෙනවා. මහල්ලාගේ අවසානයේ මරණය. අවසානයේ උන්වහන්සේ තවත් දවසක් දකිනවා ලෙඩෙක්. ඒ වගේම මරණයක්, මිනියක්, ඒ වගේම ප්‍රෝජ්‍යාරූපයක්. ඔය සිතුවම් 4ම කියවලා අවසානයේ දැක කියවා නිමකොට උන්වහන්සේ ඒ කායන තීරණයකට Tamanගේ හිත අදිෂ්ඨානගත කරගනිමින් සංසාර විමුක්තියක් හොයාගෙන මාලිගාව නිස්සරණය කරා. එහිදී මේ සිතුවමේ ඔබට දකින්න ලැබෙන්නේ බැලූ බැල්මට උණගස් පඳුරක් පමණයි. ඒ සිතුවමේ කහපාට උණගස් සහ එක් කොළපාට උණගසක් මා සිත්තම් කළා. කහපාට උණගස් මේ මනුෂ්‍ය ලෝකේ ඕනෑම තැනක ඔබටත් මටත් දර්ශනය කරගන්න පුළුවන්. නමුත් කොළපාට උණගස් හරි දුර්ලභයි. ඒ උණ වර්ගය හැම තැනම හැදිලා වැඩිලා තියෙනවා. ඔබටත් මටත් දකින්න අවකාශයක් ලැබෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි, මේ මනුෂ්‍ය ලෝකයේ මිනිස්සයෝ අනන්ත අප්‍රමාණ උත්පත්ති ලැබනවා. ඒ මිනිස්යන් අතරින්, ඒ මිනිසුන් අතරින් සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් හරි දුර්ලභයි මිනිසුනේ. හරි විරලයි මිනිසුනේ. ධර්මයේ දකින සත්පුරුෂ ගුණ ඇති, කල්යාණ මිත්‍ර ගුණ ඇති, බෝධිසත්ව සිතක් ඇති මිනිසුන් හොයාගන්න එක හරියට කලුනික හොයනටත් වඩා හරි දුර්ලභයි. අන්න ඒ කාරණාව සම අසම වෙනස. සමානයි උණගස් වශයෙන්, අසමානයි වර්ගය වශයෙන්. සමානයි මිනිසුන් වශයෙන්, නමුත් අසමාන වෙනවා ඒ යත්තන්ගේ ගති පැවතුම්. සිතන්නා වූ සිතුවිලි සහ ආධ්‍යාත්මික වපසරිය අනුව මානවයා තව තවත් බෙදීම් වලට ලක් වෙනවා. සත්පුරුෂයන් අසත්පුරුෂයන් වශයෙන් බෙදෙනවා. ඒ නිසා පරම දුර්ලභ වූ කාරණාවක් සත්පුරුෂයෙක් සේවනය කිරීම. අන්න ඒ කාරණාව සංකේතවත් කරමින් මේ චිත්‍රය මා සමාජගත කළා. අපේ මහාචාර්යතුමනි, මා දැන් හැරෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා දෙසට. ඔබතුමාගේ විග්‍රහය කොයි ආකාරයෙන්ද ඒ සිතුවම් පිළිබඳව? This picture is titled The Difference Between Equal and Unequal. All are bamboo trees, but with two different colors, yellow and green. The bamboo trees depict human beings. The green bamboo is rare and is equivalent to good human beings. The yellow bamboo trees are common and is equivalent to human beings which are not so good. අපේ හැමදෙරෝනේ මීළඟ සිතුවමට මම යන්නේ බොහොම ප්‍රියජනක හැඟීම් රාශියක් හදවතේ රඳවගෙන. මොකද අපිට නිරන්තරයෙන්ම අපේ දිනෙත්වලට සමීප වුණු දර්ශනක් තමයි ඔබ වහන්සේ චිත්‍රයට මුල් කොටගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මට එතන පෙනෙන්නේ මේ බඩඉරිංගු කරලක්. අපේ හැමදෙරෝනේ මම නිවැරදි කියලා මම හිතනවා. ඒ බඩඉරිංගු කරල, ඒ වගේම මම හිතන්නේ තවත් එතන තියෙනවා මේ ගස්වැල් වල මේ කොළාතු කීපයක්. ඉතින් මට මේකේ අභ්‍යන්තරය තේරෙන්නේ නැහැ අපේ හාමුදුරනේ. මම සාමාන්‍ය දිනෙතට පෙනෙන දර්ශනය ගැන පමණයි මම මේ කතා කළේ. අපේ හාමුදුරනේ අවසරයි, කොයි ආකාරයටද ඔබ වහන්සේ මේ සිතුවම් විග්‍රහ කරන්නේ? මම ඔබට යෝජනා කරනවා මොහොතක් නවතින්න. මොහොතක් නැවතී
මොහොතක් ඔබ ගැන හිතන්න. මා නැවතත් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ ගැන හිතමින් ඉන්නා වූ මොහොතකයි ඔබ ජීවත් වෙන්නේ. ඔබ තෘප්තිමත් මිනිසෙක්ද? ඔබ සතුටින් ජීවත් වන්නා වූ මිනිසෙක්ද? හිස්කම සොයාගෙන යන ගමනේ ඔබ පරිපූර්ණත්වයට පත් වුණා වූ මිනිසෙක්ද? ඔබට උත්තරයක් ඔබේ හිත පැවසුවාද? කවදාක්වත් හොයාගන්න බෑ පින්වත්නි. මම ඔබෙන් ඇහුවොත් ඔබගේ ජීවන අටුව මේ වන විට පිරීලාද තිබෙන්නේ? කිසිම කෙනෙක් උත්තරයක් දෙන්නේ අනේ හාමුදුරුවනේ මට තව ටිකක් පුරව ගන්න ඕන. මට තව ටිකක් හිස්, ඒ නිසා ඒ හිස්කම පුරව ගන්න මා තවත් වෙහෙස වෙලා වැඩ කරන්න ඕන. මම තම වැඩියෙන් මුදල් හොයන්න ඕන. අටුවේ දරුවෝ ඉන්නවා. අටුවේ වෘත්තීන් තියෙනවා. අටුවේ ගෙවල් දොරවල් තියෙනවා. අටුවේ ඉඩකඩම් තියෙනවා. ඒවා තව තවත් සංවර්ධනය කරගන්න ඕන. හිස්කම පුරව ගන්න මහා මායාකාරී ලෝකයක පිස්සු ගමනක පුතග්ජන සත්වය යොදවනවා. සක්විති රජතුමාගේ ඉඳන් මහා මගේ සිඟමන් යදින යාචකයා දක්වා මේ රික්තකය, මේ හිස් භවයේ රික්තකය සමානව ගමන් කරනවා. යම්කිසි පුද්ගලයෙක් සක්විති වුණත් ඒ රජතුමාටත් ඇතුළාන්තයේ හිස්කමක් දැනෙනවා. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් හිඟන්නෙක් වුණත් ඒ හිඟන්නාටත් ඒ සාපේක්ෂවම ඒ හිස්කම දැනෙනවා. ඒ හිස්කම නිසා පුද්ගලයන් නොයෙකුත් දේවල් ගොඩ ගසනවා, තස්නාවෙන් පොදි ගහනවා. අන්ධ වුණු ගමනක ලෝභයෙන් මත් වෙලා, අවිද්‍යාවෙන් මත් වෙලා, භෞතිකයට ගිජු වෙලා අදුෂ්‍යමාන ලෝකයක් දුෂ්‍යමාන කරගන්න, මායාකාරී ලෝකයක් තුල මායාවේ ජීවත් වෙන්න, මිරිඟුවක් පස්සේ මිරිඟුවක් බව නොදැන ගමන් කරමින් සිටිනා යුගයකයි අද මේ සිතුවම් පිළිබඳ අර්ථකථනයක් දෙන්නේ. ඒ නිසා දැන් ඔබේ අස්වැන්න ගැන මා ප්‍රශ්නයක් මුලින් ඇහුවා. මේ චිත්‍රයේ සිතුවම් කරේ සරුසාරවත් බඩ ඉරිඟු පඳුරක්. ඔබගේ ජීවිත නැමැති පඳුරේ මේ වන විට ඔබට දරුවන් ඇති. බොහොම උගත් දරුවෝ ඇති. බොහොම ලස්සන දරුවෝ ඇති. ඒ වගේම ඔබට බොහොම ලස්සන ස්වාමි දියණියක් ඇති. ස්වාමි පුරුෂයෙක් ඇති. ඒ වගේම යාන වාහන, සුඛෝභෝගී නිවාස, ඉඩකඩම්, දීපල, අධ්‍යාපනය, කෘතිය ඒ සියල්ල ඇති. නමුත් ඒ සියල්ල තිබුණත් පින්වත්නි ඔබ සංසාර ගමන තුල නැවතිලාද? ඔබ තාමත් දුවනවා. නිමක් නැති ගමනක නිමාවක් හොයාගෙන ආසා බලාපොරොත්තු පොදි ගහගෙන හිස් බව පුරවන්න මායාවක් අල්ලනවා. මේ සිතුවමේ එක් පැත්තක් සරුසාරවත් බඩ ඉරිඟු පඳුරකින් සිත්තම් කළත් අනිත් පැත්ත දවල කැන්වසේ දවල පිටුවේ අනිත් පැත්ත හිස් අවකාශයක් තුල නිරාවරණය කරන්නට මා උත්සාහ කරා. යම්කිසි සත්වයේ කෙතෙක් භෞතික සීමාව අතික්‍රමණය කළත්, භෞතික සීමාවේ භෞතික ලෝකයේ ඉහළම ඉනිපෙත්තර නැග්ගත් ඒ මිනිස්යාට ඇතුළාන්තේ නිවීමක් නැහැ පින්වත්නි. එයයි එදා අප මහ බෝසතාණන් වහන්සේ සක්විති රජකමට පයින් ගහලා ලෝතුරා බුද්ධ රාජ්‍ය දක්වා ගමන් කළේ. භෞතික ලෝකේ නිමාවක් නැහැ. නිමාවක් තියෙනවා නම් ඔබ දැනට ඉන්නා භෞතික ලක්ෂයේ ඉඳන් ආපස්සට යන අවරෝහණ ගමනක නියලී බලන්න. ඔබට නිමාවක් ලැබේවි. සාමිසත්වයේ ඉක්මූ තැන නිරාමිස සුවයේ ඔබට අර්ථාන්විත නිවීමක්, අර්ථාන්විත පරිපූර්ණත්වයක් ඔබට ඔබ විසින්ම සොයා දේවි. එහි අර්ථකථනයක් වශයෙන්, සැබෑ අරුත වශයෙන් සරලව කිව්වොත් මේ චිත්‍රය, මේ සිතුවම රේඛාව සහ වර්ණ තුලින් ලෝකයාට කියාපාන්නේ මිනිසුනේ භෞතිකත්වය අත්හැර, සාමිසත්වය අත්හැර ලෙවි ලෝතුරු නිරාමිස සෝය වෙත එන්ට කරන්නා වූ ආරාධනාවක් වශයෙන් ඔබටත් පුළුවන් නම් හැරි ඒ උතුමන් වහන්සේලා ගිය ගමන පුරවන්නා වූ ජීවිතයක් වෙනුවට, අල්ලගන්නා වූ ජීවිතයක් වෙනුවට හිස් කරන්නා වූ ගමනක්, අත්හරින්නා වූ ගමනක් බවට ඔබගේ ජීවන චිත්‍රය පත් කරගන්න. අපි මහාචාර්යතුමනි, අල්ල ගැනීමක් වෙනුවට අත්හැරීමක් එක්ක මේ සසර ගමන ගියොත්
සැනසෙල්ල අපි ළඟ බව තමයි අපේ ස්වාමින් වහන්සේ ඒ චිත්‍රය තුලින් ලෝකයට පෙන්වන්නට උත්සාහ කළේ. ඔබතුමා කොයි ආකාරයටද ඒ චිත්‍රය දකින්නේ? This picture is titled The Harvest. This picture also depicts the nature of mind. In this picture, only one half is drawn, showing a well-grown corn, while the other half is empty. In anyone, although the outward appearance is complete, there is an inner emptiness. This is true for the beggar and the Almighty King. Only Dhamma can fill this emptiness. අපේ හාමුදුරනේ චිත්‍රයක් තුලින් අපි විශේෂයෙන්ම කිසියම් වුණු සංසිද්ධියක් අපි දකිනවා. බොහෝ දුරට චිත්‍ර කලාව තුලින් කිසියම් වුණු කැමරා කාචයකින් යම් දෙයක් කියන ආකාරයට කිසියම් සංසිද්ධියක් මුල් කරගෙන තමයි චිත්‍රයක් ගොඩනගන්නේ. නිදසුනක් හැටියට කැලණි සිතුවම් ගත්තොත් ඒක හරියට කැමරා කාචයකින් ලොකු කතාවක් කියන ආකාරයක් තමයි අපි දකින්නේ. නමුත් ඔබ වහන්සේගේ චිත්‍ර තුල කිසිම සිද්ධියක් දර්ශනයක් දකින්නට නැහැ. රේඛාවක් හා වර්ණයක් පමණයි දකින්නට තිබෙන්නේ. මම මීළඟ චිත්‍රයට එන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ කතාවෙන් අපේ හාමුදුරනේ. මට ඊළඟ චිත්‍රයේ දකින්නට ලැබෙන්නේ කිසියම් වුණු ගහක් වටා එතිච්චි වැල් රාශියක් පමණයි. අපේ හාමුදුරනේ කොයි ආකාරයටද ඔබ වහන්සේ මේ සිතුවම ලෝකයට ඉදිරිපත් කරන්නේ? සිතුවමක් කියලා කියන්නේ ඡායාරූපයෙන් ව්‍යුත්පන්න දෙයක්. ඡායාරූප ශිල්පියත් චිත්‍ර ශිල්පියත් සමාන වෙනවා නම් ඒ දෙකේ වෙනසක් නැත්තම් චිත්‍ර ශිල්පියාගේ ප්‍රතිභාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා. චිත්‍රයක් කියලා කියන්නේ සිද්ධියක් පමණක්ම කැන්වසයක් හෝ දවල පත්‍රිකාවක් තුල රේඛාකරණය කිරීම සහ වර්ණ ගැන්වීමම නෙමෙයි. චිත්‍රයෙන් ඉන් එහාට ගිය දෙයක් කියන්න පුළුවන් නම් රේඛාව හරහා, සියුම් වර්ණ හරහා, සියුම් හැඩ හරහා ඒ ශිල්පියාගේ අතුලාන්තය තුල සහ ඒ ශිල්පියාගේ ප්‍රතිභාව මැනගන්නා වූ සියුම් ඒකකයක් වශයෙන් ඒ නිර්මාණ ශිල්පියා බිහි කරන චිත්‍රය සාක්ෂි දරනවා. ඔබ මේ දකින සිතුවමේ දකින්ට ලැබෙන්නේ වැල් සහ එහෙමත් නැත්නම් ශාක පත්‍ර සහ ශාක කඳන් දකින්ට ලැබෙන සිතුවමක්. මේ සිතුවම නම් කරේ වෙලා ගැනීම. කුමකින් කුමක් වෙලා ගැනීමක්ද? හොඳින් මොහොතක් සිතා බලන්න. ඔබ වෙලී ඉන්නා තැන ඔබට අවබෝධයිද? ඔබ පටලැවී ඉන්නා තැන ඔබට අවබෝධයිද? ඔබ ගැට ගැසී ඉන්නා තැන ඔබට අවබෝධයිද? සංසාරේ මායාවට පණ පොවන්න ඔබ අද මේ ගෙවන ජීවිතයේ ඔබේ වෙලීම කෙතෙක් දුරට ඔබ වෙලාගෙන ඉන්නවාද? ඔබ එක්පසකින් පටලැවී ඉන්නවා භෞතික ලෝකයේ සීමාවන් එක්ක. ඔබගේ වෙලීම ඔබගේ ආධ්‍යාත්මික ඉරණම තද කළා වෙලාගෙන ගැටගසාගෙන ඉන්නවා කෙලස් ලෝකේ බැමි සමගින්. ඒ අතර විවාහ ජීවිතයක් වුණා නම් විවාහයේදී ඔබ වෙලා ගන්නවා ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා. ඒ වෙලීම, ඒ ගැට ගැසීම, ඒ පටලැවීම හරි තද වෙලීමක්, තද ගැට ගැසීමක් බවටපත් වෙනවා. ඒ වගේම ඒ වෙලීම, ඒ ගැට ගසා ගැනීම එතනින් නොනැවති තවදුරටත් ඔබ නොයෙකුත් වෙලා ගැනීම සමග මේ Tamanගේ ආධ්‍යාත්මික ඉරණම මාරයාට සින්න කළා දෙනවා. තද කළා ගැට ගසලා මාරයාට ත්‍යාගයක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ අතර ඔබ හිතනවා විවාහ ප්‍රාප්තුනාම හරි සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරිම නිස්කලංක ජීවිතයක් සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන්. නමුත් විවාහ ප්‍රාප්තණු මිනිස්සෙක් ඔබත්